ආයුබෝවන් සුබ දවසක් වේවා. ගොවි බිමට පණ දෙමු වැඩසටහන සමගින් අද මා එකතු වන්නේ මෙම ගොවිතැන පිළිබඳව ඔබ සියලු දෙනාට පුංචි මතකයකට එක්කන් යන්නට. ඉතින් මේ වැඩසටහන ඇත්තටම අපි ගොවියෝ 7 දෙනෙක් සහ නිලධාරි මහත්වරු 3 දෙනෙක් සමග ආරම්භ කරපු ගොවිතැනක් විදිහට එහි මූලිකත්වයේගෙන කටයුතු කිරීම පිළිබඳ මම ඉතාමත්ම සතුටටපත් වෙනවා. මොකද මෙම කාබනික පොහොර යොදා කරන ලද මේ ගොවිතැන අද වෙන විට ඉතාමත්ම සාර්ථක ආකාරයට අපිට දැක බලා ගන්නට ලැබෙනවා. ඉතින් ඒක සිතට හරි සතුටුගෙන දෙන කාරණයක්. අපි මේ වෙන විට මේ ගොවිතැන් වලට රසායනික පොහොර ඉතාම අල්ප වශයෙන් තමයි යොදලා තියෙන්නේ. වෙනදා අපි රසායනික පොහොර මිටි 10ක් විතර යොදන ගොවිතැන අපි මේ වෙන විට පොහොර මිටි දෙකකින් මෙම අයියා